Hi ළමයි, welcome to my YouTube channel. ඔන්න ඉතින් 2026ට හැදුන විෂන් බෝඩ් එක කොහොමද හැදුනේ කියලා තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මම මේ පින්තූර ටික අලවන්න කලින් මුලින්ම කළේ මේ අවුරුද්ද කරන්න ඉන්න දේවල් වෙන වෙනම ලියාගත්ත එක. ඉතින් ඔයාලත් විෂන් බෝඩ් එක හදන්න කලින් මුලින්ම ඔයාලගේ මේ අවුරුද්දට හරි මුල් මාස 6ට හරි ගැලපෙන විදිහට ඔයාගේ goals ටික වෙන වෙනම ලියා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට මම මේ විදිහට කියන්නම්කෝ. ඔයාට තියෙනවා එක්සෑම් එකකට ෆේස් කරන්න ඔයාට පුළුවන් ඒක ලියා ගන්න. ඊට පස්සේ ඔයා ආසයි නම් කොන්නේ හදන්න ඒක ඔයාලා කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙනවා නම් කොහේ හරි ආසාවෙන් යන්න තැනක් තියෙනවා නම් ඒ වගේ එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න මොනවා හරි ආසාවෙන් ඉන්න items එහෙම නැත්නම් ඔයාගේ favorite outfit එකක් හරි අන්න ඒ වගේ දේවල් තමයි ඔයාලා මේ විදිහට ලියා ගන්න ඕනේ. මේක එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඔයාට ගැලපෙන විදියට හිතලා ටිකක් වෙලා අරගෙන මේක ලියා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ ලියපු goals ටික කැටගරි වලට වෙන් කරගන්න. මම ඔයාලට වෙන් කරගන්න ඕනේ කැටගරි ටික මෙන්න මෙතනින් දාන්න. ඔයාලට පුළුවන් ඒ විදියට හරි ඔයාලගෙම තියෙන විදියක් තියනවා නම් ඒ විදියට හරි බලලා කැටගරිස් වලට වෙන් කරගන්න. ඒක ගොඩක් ලේසි විෂන් බෝඩ් එකේ අලවනකොට නැත්තම් හැමතැනම එක එක දේවල් අලවන්න ගියොත් යන්නේ නැතුව ඒ විදියට කැටගරිස් වලට වෙන් කරලා බොහොම පිළිවෙලට ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන් ඒ විදියට කරගත්තම. ඊළඟ ස්ටෙප් එක විදියට ඔයාලට කරන්න තියෙන්නේ මේවට ගැලපෙන විදිහේ ෆොටෝස් ටිකක් හොයාගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් Pinterest එකකින් හරි Google එකකින් වගේ ඇප්ලිකේෂන් වලට ගිහිල්ලා ඔයාලට ගැලපෙන ෆොටෝස් මේ විදියට ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක ෆොටෝ print හරි එහෙම නැත්නම් A4 වලට හරි print out අරගෙන ඔයාලගේ ෆොටෝස් ටික ඔයාලගේ අතට ගන්න. motivation quote ටිකත් එකතු කරගන්න. ඕකේ අපි ඊළඟ ස්ටෙප් එකට යමු. දැන් ෆොටෝ ටික හරිනේ. දැන් අපි ඊළඟට කරන්න තියෙන්නේ මේ ටික බෝඩ් එකකට එකතු කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මේකට කාඩ්බෝඩ් බෝඩ් එකක් හරි රිජිෆෝම් බෝඩ් එකක් හරි එහෙම නැත්නම් A4 බෝඩ් එකක් හරි මේකට ගන්න. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලා අර කලින් බෙදාගත්ත කැටගරි වලට ගැලපෙන විදිහට ඔයාගේ ෆොටෝස් ටික වෙන් කරලා ඊට පස්සේ මේ විදිහට බෝඩ් එකට එකතු කරගන්න තමයි තියෙන්නේ. මේක ඔයාලා ගම් ගාලා පර්මනන්ට් විදිහටම අලවන්නත් පුළුවන්. එහෙම නැත්නම් රිජිෆෝම් එක වගේ කරනවා නම් ඇල්පිනිති වගේ දේවල් පාවිච්චි කරලා ආයෙ ගලවන්න එහාට මෙහාට කරන්න පුළුවන් මේ විදිහට එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි විෂන් බෝඩ් එකක් හදාගන්නේ. ඉතින් ඔන්න ඔයාලට දැන් විෂන් බෝඩ් එකක් තියෙනවනේ. දැන් ඔක ඔයාට නිතරම පේන තැනක තියාගන්නවා වගේම මේක දිහා දවසට දෙපාරක්වත් බලන්න අමතක කරන්න එපා. බලනවා කියන්නේ නිකම්ම බලනවා කියන එකට නෙවෙයි. ඒක අපි විෂුවලයිස් කරන්න ඕනේ. තව පොඩි දෙයක් කියන්න. ඔයාලා මේ පින්තූර එකතු කරගනිද්දී අදාළ ගෝල් එකේ පින්තූර විතරක් නෙවෙයි. ඒ ගෝල් එක වෙනුවෙන් ඔයා මොනවද කරන්න ඕනි කියන ඒවයි පින්තූරත් එකතු කරගන්න. එතකොට ඔයාලට ඒක විෂුවලයිස් කරගන්න පහසු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි විෂන් බෝඩ් එකක් හදාගන්නේ. එහෙනම් ඉතින් හැමෝම විෂන් බෝඩ් එකක් හදන්න. ඉතින් මේ අවුරුද්ද වෙනස්ම සාර්ථකම අවුරුද්දක් කරගමු. ඕකේ? ඔන්න එහෙනම් මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා විෂන් බෝඩ් එක හදන්නේ කොහොමද? විෂන් බෝඩ් එක හදන්න වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් ඔන්න මම ඔයාලා වෙනුවෙන් මේ විදිහේ වීඩියෝ එකක් අද අරන් ආවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලට මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලට පුළුවන් ලයික් කරන්න. තාමත් ඔයාලා මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරලා අපේ කඩදාසි ෆැමිලි එකට එකතු වෙන්න. එහෙනම් ළමයි තවත් ලස්සන නිර්මාණයකින් ආයෙමත් දවසකින් කඩදාසි එනකන් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.